සියලු දරුවන්ට සුබ දවසක්. අද අපි යන්නේ උසස් පෙළ accounting paper එකේ වැදගත්ම ගැලපීමක් වෙනවා සමාගම් ගිණුම් ගානේ. ඒ තමයි SLFRS 16 කල්බදු ගැලපීම. අපි ලීසින් කියලා කියන්නේ ඒවට. අද සමාගම් ගිණුම් වල SLFRS 16 කල්බදු ගැලපීම දැක්කම ඔයා බය වෙනවද? හරි. මේ වීඩියෝ එකෙන් ඔයාට කොහොමද මේ කල්බදු ගැලපීම කරන්න කියලා ලේසියෙන්ම ඉගෙන ගන්න මම ක්‍රමයක් කියනවා. එක පියවර 3ක ආකෘතියක් විදිහට තමයි යන්නේ. පියවර 3න් ඔයාට මම මේක ඔලුවට දාන්න යන්නේ. ඒ නිසා මෙතනින් පස්සේ සමාගම් ගිණුම් වල එන කල්බදු කොටසට බය වෙන්න දෙයක් නැහැ. එක්සෑම් එකේදී කල්බදු කොටසට ටිකක් අර වැඩිපුර ලකුණු හම්බ වෙනවා. මොකද ඒකේ කොටස් මූල්‍ය ප්‍රකාශන වල දැන් කිහිපයකටම යන හින්දා. ඒක කල්බදු කියන අමාරු දෙයක් නෙවෙයි. හරිම ලේසි, හරිම ඉන්ට්‍රෙස්ටිං පාර්ට් එකක්. හරියටම පියවර ටික මතක තියාගත්තොත් ඔයාට මේක 100%ක්ම හරියටම සමාගම් ගානේ කරගන්න පුළුවන් වෙයි. දැන් බලන්න මේ පියවර ටික බලාගෙන යන්න. ඔන්න බලන්න පියවර. පියවර 1 තියෙනවා භාවිත අයිතිය සහිත වත්කමේ මූලික පිරිවැය ශේ සහ ධාරණගේ ඔයා හඳුනාගත යුතුයි. බලන්න පියවර අංක 1 ලේසි භාවිත අයිතිය සහිත වත්කමේ මූලික පිරිවැය ශේ සහ ධාරණගේ හඳුනා ගන්න. භාවිත අයිතිය සහිත වත්කම් කියන්නේ කල්බදු ක්‍රමයට ගන්න වත්කම්. ඒතර කල්බදු ගැනුම්කරුගේ පොත්වල තමයි විභාගෙදී අපිට සටහන් කරන්න එන්නේ. ඒතර කල්බදු ගැනුම්කරුගේ පොත්වල මුලින්ම මූලික පිරිවැය හඳුනා ගැනීමක් කරන්න වෙනවා. ඒකට අදාළව සාමාන්‍ය ෂේ කරන විදිහට වර්ෂයට අදාළ ෂේ හදන්න වෙනවා. අවසානයේදී මූල්‍ය දත්ත ප්‍රකාශයේ පිරිවැයෙන් සමුච්චිත ෂේ ටික අඩු කරලා ධාරණගේ පෙන්වන්න තියෙනවා. හරි. පියවර අංක 1. පියවර අංක 2. පියවර අංක 2 ලේසි විභාගෙදී ලේසිම කැලලක් මේක වර්ෂයට අදාළ කල්බදු පොලිය හඳුනා ගැනීම. දැන් කල්බදු ක්‍රමයට ගන්න කෙනා ලීසින් ක්‍රමයට ගන්න කෙනා ඒ කල්බදු කියන්නේ ණයක් වගේනේ. ණයට පොලිය ගෙවනවා වගේ මේ කල්බදු වගකීම වෙනුවෙන් පොලියක් ගෙවන්න ඕනි. ගොඩක් වෙලාවට එක්සෑම් එකේදී අපිට කල්බදු පොලිය මෙච්චරයි කියලා දෙනවා. ඒක අපිට කෙලින්ම වියදම් වලට දාන්න තියෙනවා. ආදායම් ප්‍රකාශයේ වියදම් වලට. පියවර අංක 3. අන්තිමට අපි කරන්න ඕනි අවසාන කල්බදු වගකීම හඳුනා ගන්න එක. ඒ කල්බදු වගකීම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යනකොට ජංගම වගකීම සහ ජංගම නොවන වගකීම කියලා කෑලි දෙකකට තමයි යන්නේ. මොකද අවුරුද්දක් තුල ගෙවිය යුතු කොටස ජංගම වගකීම. දැන් ඔයාලා දන්නවනේ ජංගමයි කියන්නේ වසරක් ඇතුළත ගෙවිය යුතු කොටස කියලා. ජංගම නොවන කියන්නේ වසරකට වඩා වැඩි කාලයක් තුල ගෙවිය යුතු කොටස. ඒතර කල්බදු වගකීමේ කොටසක් තියෙනවා වසරකට වඩා වැඩි කාලයක් තුල ගෙවිය යුතු කොටස්. හරි. අපි යන්නේ දැන් එක්සෑම් ගානකින්ම මේ වැඩේ ගොඩ දාගන්න. අපි 2025 පේපර් එකේ සමාගම් ගානේ කල්බදු ගැලපීමට පොඩ්ඩක් යමු. ඔන්න මම 2025 පේපර් එකට යනවා. 2025. හරි. මේ තියෙන 2025 පේපර් එක දෙවෙනි කොටස. දැන් ගොඩක් අය 2025 පේපර් එකේ දෙවනි පේපර් එකේ ආපු සමාගම් ගාන ටිකක් අමාරුයි කියලා කියනවනේ. දැන් ඕවා හින්දා තමයි අමාරුයි කියන්නේ. බලන්න මේකේ කල්බදු ගැලපීම කොච්චර ලේසිද කියලා. දැන් ඒකේ අපිට ඔන්න මුලින්ම කෙටුම්පත් ආදායම් ප්‍රකාශයක් දීලා තියෙනවා. ආදායම් ප්‍රකාශය පිළිල කිරීමෙන් පස්සේ ශේෂ පිරික්සුමක් දීලා තියෙනවා. ඒ ශේෂ පිරික්සුමේ භාවිත අයිතිය සහිත වත්කම් කියලා දැනට 28000ක් අපිට දීලා තියෙනවා. හරි. දැනට අපිට 28000ක් දීලා තියෙනවා. එච්චරයි අපිට ශේෂ පිරික්සුම තුලින් දැක ගන්න පුළුවන් වෙන්නේ. දැන් ගැලපීම මොකක්ද කියලා බලමු. මම කෙලිම ගැලපීමට යන්නම්. අංක 5න් තමයි අපිට කල්බදු ගැලපීම දීලා තියෙන්නේ 2025 සමාගම් ගානේ. ඒකේ මොකක් කියලාද කියන්නේ? ඒතර මෝටර රථයක භාවිත අයිතිය ලබා ගැනීම සඳහා 2024 4 දින සමාගම කල්බදු ගිවිසුමකට එළඹෙන ලද අතර මෙදින අපි දහස් සංඛ්‍යාවලින් කතා කරමු. විභාගෙදි ගාන දහස් සංඛ්‍යාවලින් හදන්න තියෙන්නේ. සමම් බිංදු 3ක් කපලා කතා කරන්නේ. හරි. එළඹෙන ලද අතර මෙදින 20000ක මූලික ගෙවීමක් කරන ලදී. 2024 4 දිනට මුළු කල්බදු වාරිකවල වර්තමාන අගය 30000ක් විය. කල්බදු ගිවිසුමට අනුව 8000 බෙගින් වූ සමාන වාර්ෂික කල්බදු වාරික 5ක් කල්බදු කාල සීමාව තුළදී ගෙවිය යුතු අතර පළමු වාරිකයේ 2025 3.31 දින ගෙවන ලදී. දැන් ආපහු මතක් කරන්න ඕනි මේ ගානේ අපිට ආදායම් ප්‍රකාශ සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ හදන්න තියෙන්නේ 2025 3.31 අවසන් වන වර්ෂයට. එහෙනම් මේකේ ගිණුම් කාල පරිච්ඡේදයේ පටන් ගන්න 2024 4.1 ඉවර වෙන්නේ 2025 3.31. ඒතර මේ කල්බදුවත්කම අරගෙන තියෙන හරියටම ගිණුම් කාල පරිච්ඡේදයේ මුල 2024 4.1. හරි. අපි එතන ඉඳන් කියවගෙන යමු. ඒකේ කිව්වේ පළමු වාරිකයේ 2025 3.31 ගෙවන ලදී කියලා. ඒතර වසර අවසානයේදී පළමුවෙනි කල්බදු වාරිකය ගෙවනවා. කල්බදු කාල සීමාව අවසානයේදී මෝටර රථ
මෝටර් රථයේ අයිතිය කල්බදු ගැනුම්කරුට මාරු නොවේ. අන්න හොඳ පොයින්ට් එකක්. වැදගත් කොටසක් ෂේ හදනකොට මෝටර් රථයේ ඇස්තමේන්තුගත ඵලදායී ජීවිත කාලය වර්ෂ 8ක් වන අතර සුන්බුන් නගයේ ශූන්‍ය වේ. සුන්බුන් නගයක් නැහැ. 2025 31 දිනෙන් සහ 2026 දිනෙන් අවසන් වර්ෂ සඳහා අදාළ කල්බදු පොලී පිළිවෙලින් 3126ක් සහ 2618ක් වේ කියලා දීලා තියෙනවා. ඒතර මේ අවුරුද්දේ පොලියයි ඉස්සරහා අවුරුද්දේ පොලියයි. මූලික ගෙවීම සහ ගෙවූ ප්‍රථම කල්බදු වාරිකයේ භාවිත අයිතිය සහිත වත්කම් ගිණුමට හර කර ඇති අතර මුදල් ගිණුමට බැර කර ඇත. දැන් අපි අර ශේෂ පිරික්සුමේ දැක්කනේ කල්බදු වත්කම කියලා ගානක්. ඒතර ඒ කල්බදු වත්කම හැදිලා තියෙන්නේ ප්‍රථම කල්බදු වාරිකයයි භාවිත අයිතිය සහිත ප්‍රථම කල්බදු වාරිකයේ මූලික ගෙවීමයි. දැන් මේකේ මූලික ගෙවීම තිබ්බා මතකද 20000ක්. ඔව් 20000ක් තියෙනවානේ. මූලික ගෙවීම 20000ක් තියෙනවා. ප්‍රථම කල්බදු වාරිකයේ කීයද 80000ක් තියෙනවා. නෑ 8000ක් නේ. ඔව් 8000ක් තියෙනවා. ඒතර 20000යි 8000යි එකතුව 28000යි නේද? අයි බලමු ශේෂ පිරික්සුමේ 28000ක් තියනවද? ඔව් අන්න ඒක තියෙනවා. හරි දැන් ඉතින් ඒක අපිට වැඩක් නෑ. අපි නිවැරදි ගිණුම් තැබීම කරමු. ඒතර අපිට කියලා තියෙනවා ඒ ටික හරි. මෙම කල්බද්ද සඳහා වෙනත් කිසිදු ගිණුම් සටහනක් තබා නොමැත. මෙම මෝටර් රථ භාණ්ඩ බෙදා හැරීම සඳහා යොදා ගනී. දැන් භාණ්ඩ බෙදා හැරීම සඳහා යොදා ගන්නවා කියන්නේ මේක ෂෙයා බෙදා හැරීමේ වියදම් වලට දාන්න. හරි. දැන් අපි අර කියපු පියවර තුන අනුගමනය කරමුද? හරි. අපේ පළවෙනි පියවර මොකක්ද? පළවෙනි පියවර තමයි භාවිත අයිතිය සහිත වත්කමේ මූලික පිරිවැය ෂේ සහ ධාරණගේ හොයාගන්න එක. හරි. එහෙනම් අපි භාවිත අයිතිය සහිත වත්කමේ මූලික පිරිවැය හොයාගන්න යමු. දැන් භාවිත අයිතිය සහිත වත්කමේ මූලික පිරිවැය හොයන්න මෙන්න මෙහෙමයි. දැන් මුලින්ම බලන්න ඕනි අපි අනාගතයේදී ගෙවන කල්බදු වාරිකවල වර්තමාන අගය කීයද කියලා. ඒතර අනාගතයේදී ගෙවන කල්බදු වාරිකවල වර්තමාන අගය දීලා තියෙනවා 30000යි. හරි. ඒක ගන්න. ඊට පස්සේ මූලික ගෙවීමක් කරලා තියෙනවා නම් ඒකත් ගන්න. මේක දෙනවා මූලික ගෙවීම 20000යි. හරි. එහෙනම් 30000යි 20000යි එකට එකතු කරන්න. එතකොට මේකේ මූලික පිරිවැය බවට පත් වෙන්නේ කල්බදු වත්කම නැත්නම් භාවිත අයිතිය සහිත වත්කම කියන්නේ ඒකට 30000යි 20000යි දෙකේ එකතුව 50000යි. දැන් ඊට අමතරව ගැනුම්කරු විසින් මේ වත්කමට ඍජු පිරිවැයක් දරුවොත් ඒකත් එකතු කරන්න ඕන. හැබැයි මේකේ ඍජු පිරිවැයක කතාවක් නැහැ. එහෙනම් මේ දෙක අපි එකතු කරමු. ඕන අපි පෙරවැඩකින් පෙන්නමු. අපි පොඩි පෙරවැඩකට යමු. පෙරවැඩ හරි. භාවිත අයිතිය සහිත මෝටර් රථයේ මූලික පිරිවැයට මම පෙරවැඩක් කරනවා. හරි. මුලින්ම අපි ගත්තේ අර කල්බදු වාරිකවල වර්තමාන අගය. කල්බදු වාරිකවල වර්තමාන අගය කල්බදු වාරිකවල වර්තමාන අගය කල්බදු වාරිකවල වර්තමාන අගය කීයක්ද පුතේ? 30000ක් කියලා ගන්න දුන්නානේ. 30000ක් කියලා ගන්න. හරි. ඊට පස්සේ මූලික ගෙවීමක් තියෙනවා නම් ඒකත් එකතු කරන්න කියලා අපිට ප්‍රමිතියේ කියනවා. එහෙනම් මුලින්ම ගෙවන්න එපා. දැන් ඔක්කොම අපිට ලීසින් කරලා දෙන්නේ නැහැ නේ. මුලින්ම අපි ගාණක් ගෙවන්න එපා. එහෙනම් මූලික ගෙවීම තියෙනවා මේකේ 20000ක් තියෙනවා. දැන් අපිට එකතු කරන්න පුළුවන් නේද? හරි. එහෙනම් අපි එකතු කරමු 30000යි 20000යි එකතුව පුතා 50000යි. එහෙනම් මේකේ මූලික පිරිවැය 50000යි. හරි. ඒක හරි. මූලික පිරිවැය 50000යි. ඒක හරි. දැන් ඊළඟට මොකද කරන්නේ? ඊට පස්සේ ෂේ ටික හදමු. හරි. ලේසි. ෂේ ටික හදමු. දැන් වාර්ෂික ෂේ වුණ භාවිත අයිතිය සහිත මෝටර් රථයේ වාර්ෂික ෂේ කියලා මම පෙරවැඩකට එනවා. සාමාන්‍ය ෂේ ටික හදන්නේ පිරිවැයන් සුන්බුන් අගය අඩු කරලා ඵලදායී ජීවිත කාලයෙන් බෙදනෝනේ. මේ ගානේ කිව්වා මේකේ සුන්බුන් අගයක් නැහැ කියලා. එහෙනම් මූලික පිරිවැය ගන්න 50000යි බෙදීම අන්න ප්‍රශ්නේ. බෙදන්නේ අපි ඵලදායී ජීවිත කාලයෙන්. හැබැයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මේ ප්‍රමිතියේ කියන. දැන් භාවිත අයිතිය සහිත වත්කමේ අවසානයේදී කල්බදු ගිවිසුම අවසානයේදී වත්කමේ අයිතිය කල්බදු ගැනුම්කරුට මාරු නොවේ නම් එතනදී ඵලදායී ජීව කාලය සහ කල්බදු ගිවිසුමේ කාලය යන දෙකෙන් අඩු අගය අදාළ ෂේ හදනකොට වර්ෂ ගණන විදියට සලකන්න කියලා කියනවා. දැන් මේකේ කිව්වා අවසානයේදී අයිතිය ගැනුම්කරුට පැවරෙන්නේ නැහැ කියලා. හරි. අවසානයේදී අයිතිය ගැනුම්කරුට පැවරෙන්නේ නැහැ කියලා මේකේ කතාවක් කියලා තියෙනවා. ගැනුම්කරුට මාරු නෙවෙයි. ඒතර මේක කල්බදු කාලය වසර 5යි වාරික 5 කියන කල්බදු කාලය වසර 5යි
ඵලදායී ජීවිත කාලය වසර 8යි. දැන් අවසානයේදී ගැනුම්කරුට හම්බ වෙන්නේ නැත්නම් වසර 8ක් අපිට ෂෙයා කරන්න බෑනේ. වසර 5න් පස්සේ ආපහු දෙන්න එපයි ඒක. ඒ නිසා අපි වසර 5කටයි ෂෙයා කරන්නේ. දැන් හදිසියවත් ගැනුම්කරුට මාරු නොවේ කියලා කතාවක් තිබ්බේ නැත්නම්, ඒ කියන්නේ ගැනුම්කරුට මාරු වෙනවනම් වර්ෂ 8ටම ෂෙයා කරන්න තිබ්බා. දැන් අපි ළඟ තියෙන අවුරුදු 5යිනේ. වසර 8ක් වුණාට වසර 8ක් අපිට තියාගන්න බෑනේ. ගිවිසුම 5යිනේ. ඒ නිසා අපි අවුරුදු 5 දාලා තමයි ෂෙයා හදන්නේ. ඒ නිසා මේ 50000 පිරිවැය බෙදන්න වර්ෂ 5න්. 50000 5න් බෙදුවම උත්තරේ 10000යි. දැන් මේ අවුරුද්දට ෂෙයා 10000ක් එනවා. දැන් මේකේ වත්කම අරන් තියෙන හරියටම ගිණුම් කාල පරිච්ඡේදයේ මුල 2024 4යි. එක එන මේ අවුරුද්දට මුළු අවුරුද්දටම අපිට ෂෙයා ටික දාන්න පුළුවන්. අන්න හරි. දැන් එන අපි ෂෙයා ටික හොයාගත්තා. මූලික පිරිවැය හොයාගත්තා. මූලික පිරිවැය 50000යි. වසරේ ෂෙයා 10000යි. හරි. එතකොට මේ වසරේ ෂෙයා තියෙනව නේද 10000. වසරේ ෂෙයා වියදම් ලේඛනයට දාන්න ඕනේ. ඔන්න මම වියදම් විශ්ලේෂණයට එනවා. වියදම් විශ්ලේෂණයට එනවා. අපි පෙර වැඩකින් සමාගම් ගානේ වියදම් විශ්ලේෂණයක් මේ විදියට කරනවා. බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම්, මූල්‍ය වියදම් කියලා. එහෙනම් මෙතන අපි ගමු භාවිත අයිතිය සහිත මෝටර රථයේ ෂෙයා. භාවිත අයිතිය සහිත මෝටර රථයේ ෂෙයා මම කෙටියෙන් දානම්. භාවිත අයිතිය සහිත මෝටර රථයේ ෂෙයා. බාආසමෝ ෂෙයා. එතකොට මේක බෙදා හැරීමේ වියදමක් විදිහට තමයි දාන්නේ. මොකද මේකේ කිව්වා මෝටර රථයේ බෙදා හැරීමේ කටයුතු සඳහා යොදා ගන්නවා කියලා. නම් බෙදා හැරීමේ වියදම් තීරුවට මම දානවා ඒකේ ෂෙයා 10000යි. ඔන්න වියදම් වලට දැම්මා. දැන් ඊට අමතරව මේක අර සමාගම් ගානේ සටහනක් තියෙනවා බදු පෙරලාභයේ ගණනේදී පහත වියදම්ද අඩු කරා කියලා. ඒතර මේ ගැළපීම් වලදී එන වියදම් ටික ඒකටත් දාන්න ඕනේ. එන අපි සටහනටත් දාලා ඉමු. මම සටහන් වලට එනවා බදු පෙරලාභයේ ගණනේදී පහත වියදම් ඇතුළුව සියලු වියදම් අඩු කරන ලදී කියලා අපි බදු පෙරලාභයට අදාළ සටහනක් ලියනවා. එන ඒකටත් දාන්න භාවිත අයිතිය සහිත මෝටර රථයේ ෂෙයා. භාවිත අයිතිය සහිත මෝටර රථයේ ෂෙයා කියලා පුතා එතෙන්ටත් අපි 10000ක් දාගමු. හරි නේද? ෂෙයා ටික හරි. දැන් අපිට තව සටහනක් ඕනි වෙනවා භාවිත අයිතිය සහිත මෝටර රථ කියලා. එහෙනම් භාවිත අයිතිය සහිත වත්කම් කියලා සටහනක් එනවා. ඒකේ අපි දාමු මුලින්ම මූලික පිරිවැය 50000යි අපි හොයාගත්ත පෙර වැඩකින්. ඉතින් ඕකට පෙර වැඩක්ම අවශ්‍ය නැහැ. ඔයාලට එකතු කරගන්න පුළුවන්. ලේසි 30000යි 20000යි. මූලික පිරිවැය 50000යි. අර වර්තමාන අගයයි මූලික ගෙවීමයි. හරි. මේකෙන් අඩු කරනවා සමුච්චිත ෂෙයා. වසර අවසානයේ වෙනකොට සමුච්චිත ෂෙයා. තාම මේක එක අවුරුද්දයි පාවිච්චි කරලා තියෙන නිසා එක අවුරුද්දක ෂෙයා විතරයි තාම සමුච්චිත වෙන්නේ. දැන් අවුරුදු දෙකක් තිබ්බොත් 10000ව දෙකක් එනවා. මේකේ අවුරුද්දයි අවසර අවසාන වෙනකොට භාවිතා වෙලා තියෙන නිසා 50000න් අපි 10000 අඩු කළා උත්තරය ගන්නවා 40000යි. එතන මේ 40000 මොකද්ද? ධාරණ අගය. ධාරණ අගය 40000 ධාරණ අගය. හරි. දැන් ඉතින් ඔය 40000 ධාරණ අගය වට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට දාන්න පුළුවන්. මම මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්ෘතයකට යනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්ෘතයේ ජංගම නොවන වත්කම් වල භාවිත අයිතිය සහිත වත්කම් වල අගය 40000 කියලා දැන් දාගන්න. සටහන් අංකේ ඊට අදාළ සටහන් අපි සම්පූර්ණ ගාන හදන්න නැති නිසා මම සටහන් අංක පිළිවෙලින් දාලා නැහැ. ඊට අදාළ සටහන් අංක ඒවා දාගන්න. ගොඩක් වෙලාවට මේකේ සටහන් අංක 4 5 වගේ තමයි යන්නේ. වෙනත් ආදායම් තිබ්බොත් සටහන් අංක 5යි නැත්නම් සටහන් අංක 4 වගේ තමයි යන්නේ. හරි. ඔන්න පළවෙනි පියවර ඉවරයි. දෙවෙනි පියවරට යමුද? දැන් දෙවෙනි පියවර අපි මොකක් කියලාද කිව්වේ බලන්න. ඔන්න එක හරි. එක ඕකේ. ආපහු අපි හරි දාගෙන යමු. එක හරි. හරි. දැන් දෙක කල්බදු පොලිය වර්ෂයට අදාළව හඳුනා ගන්න. ඉතින් ඒක හදන්න දෙයක් නැහැ. අන්න ගානේ ලස්සනට දීලා තියෙනවා. බලන්න ගානේ කියලා තියෙනවා 2025 3.31 දිනෙන් සහ 2026 3.31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා අදාළ කල්බදු පොලිය 3126යි. 3126යි 2618. එනම් මේ අවුරුද්ද 2025 3.31කින් ඉවර වෙන නිසා මේ අවුරුද්දේ කල්බදු පොලිය 3126යි. එහෙනම් කල්බදු පොලිය අපි වියදම් ලේඛනයට දාගන්න ඕන. වියදමක්නේ හරි. පෙර වැඩ වියදම් ලේඛනයට මම දානවා කල්බදු පොලිය පොලිය ඔක්කොම මූල්‍ය වියදම් එසා මූල්‍ය වියදම් තීරුවට 3126ක් දානවා. මූල්‍ය වියදම් තීරුවට 3026ක් දැම්මා. දැන් ඒ වගේම මේ වියදම
අර සටහන් බදු පෙරලාභයේ ගණනේදී පහත වියදම් අඩු කරන ලදී කියලා විශේෂ වියදම් හෙළිදරව් කිරීමේ සටහනක් තියෙනවනේ. ඒතර ඒ ගැළපිළිවෙලෙන විශේෂ වියදම් ටික එකට යනවනේ. හරි. එහෙනම් අපි සටහනට එමු. සටහන බදු පෙරලාභයේ ගණනේදී පහත වියදම් ඇතුළුව සියලු වියදම් අඩු කරන ලදී. එහෙනම් මෙතෙන්ට අපි දාගන්නවා මේ අවුරුද්දට අදාළ කල්බදු පොලිය. ඒක විශේෂ වියදමක් විදියට හෙළිදරව් කිරීමක් කළ යුතුයි. කල්බදු පොලිය කියද 3126යි. ඔන්න අපි දෙවන පියවරත් ඉවරයි. හරි ලේසි නේද? දෙවනි පියවර ගොඩක්ම ලේසි. කල්බදු පොලිය හොයාගන්න එක. එක ඉවරයි දෙක ඉවරයි. ඔන්න වැඩේ තුන්වෙනි එක. තුන්වෙනි එක තමයි ගොඩක් අය වරද්ද ගන්න. අපි යමු තුන්වෙනි එකට. තුන්වෙනි එකෙන් කියන්නේ අවසාන කල්බදු වගකීම හඳුනා ගැනීම සහ එය ජංගම සහ ජංගම නොවන වගකීම් ලෙස බෙදීම. හරි. ජංගම නොවන බෙදන්න කලින් කල්බදු වගකීම හඳුනාගත යුතුයි. අපි පොඩි පෙරවැඩක් කරමුද? හරි. එන්න අපි පොඩි පෙරවැඩක් කරමු. පෙරවැඩකට යමු. හරි. මම මෙතන පහලින් ඔන්න පෙරවැඩේ දාගත්තා. අවසාන කල්බදු වගකීම හොයා ගැනීමේ පෙරවැඩ. ද සාමාන්‍ය සමහර අය මේක ගිණුමකින් හදනවා. කල්බදු වගකීම. ඔව් එහෙම කරන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි ගිණුමක් නැතුව නිකන් පහලට එකතු කරලා ගන්නත් පුළුවන්. මම හිතුවා දැන් ගිණුම් ඔය හරබර කියන එක කට්ටිය පටලව ගන්නවනේ. ඒසා පුතාලා ඔයාලට ලේසි ක්‍රමයක් මම පහලට එකතු කරලා ලස්සනට ගන්නම්. හරි. අපි කල්බදු වගකීම ගන්නකොට මුලින්ම මූලික වගකීම ගන්න. මූලික වගකීම. දැන් මෙතන මූලික වගකීම කියන්නේ මුල්වරට හඳුනා ගන්නා ලද කල්බදු වගකීම. දැන් ප්‍රමිතියේදී කියනවා මුල්වරට කල්බදු වගකීම හඳුනා ගැනීමේදී අනාගත කල්බදු වාරිකවල වර්තමාන අගය ගත යුතුයි කියලා. හරි. අනාගතයේදී ගෙවන්න තියෙන කල්බදු වාරිකවල වර්තමාන අගය. ඒක ඉතින් අපිට ගානේ දුන්නානේ. වර්තමාන අගය 30000ක් කියලා දීලා තියෙනවා. එන ඒ 30000 අපේ මුල්ම වගකීම. කල්බදුවත්කම ගන්නකොටම උණුනුවේම පළවෙනියටම එන වගකීම තමයි 30000යි. එනම් වර්තමාන අගය තමයි 30000. ඕනම් පොඩ්ඩක් ඔක වරහන් ඇතුලේ වර්තමාන අගය කියලා මතක් වෙන්න ලියා ගන්න. හරි. මම දන්නවා වර්තමාන අගය තමයි ගත්තේ. ඒක අනිවාර්යයෙන්ම මූලික වගකීම. හරි. ඊට පස්සේ මේකට එකතු වෙනවා මේ අවුරුද්දේ පොලිය. හරි. මේ අවුරුද්දේ පොලිය එකතු වෙනකොට වගකීම තව වැඩි වෙනවනේ. ඒසා මේකට මම එකතු කරනවා වර්ෂයේ පොලිය. වර්ෂය කියන්නේ පුතා අපි මේ සලකා බලන වර්ෂය 2025-30 අවසන් වර්ෂය. ඒ වර්ෂයේ පොලිය දාගන්න. ඔයාලට මතක ඇති මේ වර්ෂයේ පොලිය අපිට 3126ක් කියලා ගානේ දුන්නා. මට මතකයි 3126 අපි මෙතෙන්ට දාගන්නවා. හරි. ඔන්න බලන්න. දැන් 30000ක් තිබ්බා මුලින්ම වගකීම. තව 3126ක් පොලිය එකතු වුණා. දැන් ඔක්කොම කීයක් අපිට ගෙවන්න තියෙනවද? 33126යි. පොලිය එකතු වෙනවනේ. නිකන් අපිට ලීසින් දෙන්නේ නෑනේ නේද? හරි. දැන් අපි මොකද කරන්නේ? මේ අවුරුද්ද අන්තිමට වාරිකය ගෙවනවා. වාරිකය ගෙවනකොට වගකීම අඩු වෙලා යනවානේ. එහෙනම් මේකෙන් මම අඩු කරනවා පළමු වාරිකය. මේ අවුරුද්දේ අවසානයේ අපි පළමු වාරිකය ගෙවන්න යන්නේ. ඒක ගෙවලා ඉවරයි කියලා ගානේ දෙනවා. ඒක ගානේ කිව්වා කල්බදු වාරික සම්බන්ධයෙන් කල්බදු වාරික 5ක් ගෙවන්න ඕනි කියලා තියෙනවා. ඒ වගේම කල්බදු ගිවිසුමට අනුව 8000ක සමාන වාරික තමයි ගෙවන්න තියෙන. අවුරුද්දකට 8000ක් ගෙවන්න ඕනි. හරි. දැන් 33126ක් ඔක්කොම තියෙනවා. දැන් අපි 8000ක් ගෙවලා වගකීම ටිකක් අඩු කරගමු. ඔන්න පුතේ අපි 8000ක් අඩු කරා. දැන් අපිට අවසාන වගකීම මේ අවුරුද්ද අන්තිමට වගකීම කීයක් තියෙද? 33126න් අපි අඩු කරමු කීයක්ද? 8000ක්. 33126න් අපි 8000ක් අඩු කරමු. එතකොට 33න් 8ක් කියන්නේ 25යි නේ. එහෙනම් 25126යි අවසාන කල්බදු වගකීම. මේක තමයි පුතා අවසාන වගකීම. මේ අවුරුද්ද අන්තිමට වගකීම. බලන්න ලේසිනේ. මූලික වගකීම ගත්තා. මේ අවුරුද්දේ පොලිය එකතු වෙනවා වගකීම වැඩි වෙනවා. වාරිකය ගෙවනකොට වගකීම අඩු වෙනවා. දැන් ලබන අවුරුද්දේ කොහොමද කරන්නේ? දැන් ලබන අවුරුද්දේ මුල වගකීම බවට පත් වෙන්නේ 25126යි. ඒකට එකතු කරනවා ඊළඟ අවුරුද්දේ පොලිය. ඒකෙන් අඩු කරනවා ඊළඟ අවුරුද්දේ අන්තිමට ගෙවන වාරිකය. ඒතකොට ඊළඟ අවුරුද්ද අවසාන වගකීම එනවා. ඔහොමම දිගට යනවා. හරි. අපිට තියෙන පළවෙනි අවුරුද්ද විතරයිනේ. දැන් ප්‍රශ්නේ මේ අවසාන වගකීම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වගකීම් වල දාන්නේ කොහොමද? එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වගකීම් වල දානකොට අපිට මේ 25126 කොටස් දෙකකට කඩා ගන්න කියලා අපේ ගිණුම් කරන ප්‍රමිතියෙන් කියනවා. SLFRS 16න් කියනවා. කොටසක් ජංගමයි කොටසක් ජංගම නොවන වගකීම් කියලා බෙදන්නලු. වසරක් තුල ගෙවිය යුතු කොටස ජංගම වගකීම්.
ඉතුරු කොටස ජංගම නොවන වගකීම්. එහෙනම් මම මේ 25126 කොටස් දෙකකට බෙදා ගන්නවා. අපි මේක කොටස් දෙකකට බෙදා ගමු. හරි. මම මුලින්ම ගන්නම් ජංගම කොටස ජංගම වගකීම හොයාගන්න ඕනි. හරි. එහා පැත්තේ මම දානවා ජංගම නොවන කොටස ජංගම නොවන වගකීම අපි හොයාගන්න ඕනි. වැඩේ හරි. දැන් තියෙන්නේ මේ දෙක බෙදෙන එක විතරයි. අවසාන පියවරේ අපි ඉන්නේ. ජංගමයි. ඒ කියන්නේ ඊළඟ වසරේ ගෙවන්න ඕනි කොටස. ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ වාරිකය නේද? හරි. එහෙනම් මම දන්නවා ඊළඟ වාරිකය කියන්නේ ඊළඟ වසරේ වාරිකය කියන එක මම කෙටියෙන් ලිව්වේ. ඉතින් හැම අවුරුද්දෙම වාරිකේ පුතා එකයි. වාරිකේ වෙනස් වෙන්නේ නැහැ. 8000 බෙගින් සමාන වාර්ෂික 5ක් කිව්වනේ. එහෙනම් ලබන අවුරුද්දෙත් ගෙවන්නේ ඉතින් ඕකම තමයි. 8000 වාරිකේම තමයි. මේකෙන් අඩු කරන්න ඕනි ඊළඟ වර්ෂයේ පොලිය. මං කෙටියෙන් දාන්නම් ඊළඟ පොලිය කියලා. කෙටියෙන් දානවා ඊළඟ පොලිය. ඒ කියන්නේ ඊළඟ වර්ෂයේ පොලිය. ඊළඟ වර්ෂයේ 2026 3.30 කින් ඉවර වෙන්නේ. ඒතර ගානේ අපිට මෙන්න මෙතන කියලා තියෙනවා. බලන්න 2026 3.30 කින් අවසන් වර්ෂයේ සඳහා කල්බදු පොලිය. අපි 2025 3.31 එක කලින් ගත්තානේ. හරි 2026 3.30 ඊළඟ අවුරුද්ද ඒකින් අවසන් වෙන වර්ෂයේ පොලිය 2618යි. හරි 2618යි. අපි යන ඊළඟ අවුරුද්දේ වාරිකයෙන් ඊළඟ අවුරුද්දේ පොලිය 2618ක් ඔන්න අඩු කරනවා. අපි අඩු කරලා ගමුද 2618ක් අඩු කරන්න. එතකොට එනවා මෙතන 2යි මෙතන 9න් එකක් අඩු වෙනවා 8යි මෙතන 9න් 6ක් අඩු වෙනවා 3යි මෙතන දැන් 7න් 2ක් අඩු වෙනවා 5යි 5382යි ජංගම වගකීම. ඇයි අපි පොලිය අඩු කරේ? මොකද තාම පොලිය උපචිත වෙලා නැහැ. ලබන අවුරුද්දේනේ පොලිය ගිණුම්ගත වෙන්නේ. ඒකයි මේ පොලිය අඩු කරන්නේ. හරි. එතකොට දැන් මුළු වගකීම උඩ තියෙනවා 25126යි. ඒකෙන් 5382ක් ජංගම වගකීම නම් ඉතුරු කොටස ජංගම නොවන කොටස. එහෙනම් අපි ජංගම නොවන කොටස හඳුනා ගැනීම කරමු දැන්. එහෙනම් ගන්න මුළු වගකීම කීයක් තිබ්බද? මුළු ගාන කියලා මම දාන්නම්. මුළු වගකීම අපි උඩින් හදපු අවසාන වගකීම හෙවත් මුළු වගකීම 25126ක් තිබ්බා. 25126ක් තිබ්බා. ඒකෙන් මම අඩු කරනවා ජංගම කොටස. අපි එහා පැත්තේ හදාගත්ත වම් පැත්තේ ජංගම කොටස එනවා 5382යි. 5382යි. එහෙනම් බලමු 25126න් 5382ක් අඩු කරාම කීයද? 6න් 2ක් විභාග දෙවට කැල් එක පාවිච්චි කරන්න බලලා ලේසියම 6න් 2ක් 4යි. දෙකෙන් බෑ 12න් 8ක් 4යි. එහා පැත්තට බිංදුව 10න් 3ක් 7යි. මෙතන 4 14න් 5ක් 9ය. ඊට පස්සේ මෙතන 1 19744යි. ඔන්න බඩු ආවා. 19744යි. එනම් ජංගම නොවන කොටස 19044. දැන් ලේසි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට මේ දෙක දාන්න තියෙනවා. අපි නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ජංගම කොටස 5382 ජංගම නොවන කොටස 19744 කියලා දාමු. මම එනවා පොඩි මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්ෘතයක් හදාගෙන තියෙන මේ සම්පූර්ණ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය නෙවෙයි කල්බදු වලට අදාළව අපිට දාන්න තියෙන කොටස විතරයි. හරි බලමු. මෙන්න තියෙනවා. දැනටමත් අපි භාවිතයි 37 වත්කම් ජංගම නොවන වත්කම් වල 40000 දැම්මා. හරි. ජංගම නොවන වගකීම යටතේ කල්බදු වගකීම් කියලා දාන්න 19744යි. ජංගම වගකීම් යටතේ කල්බදු වගකීම් කියලා දාන්න අපි හොයාගත්ත පෙර වැඩෙන් 5382යි. 5382යි. හරි නේද? දැන් බලමු අපි කම්ප්ලීට්ද කියලා. අපේ පියවර 3 හරිද කියලා බලන්න. හරි. පියවර 3 අපි මේ කරේ අවසාන කල්බදු වගකීම හඳුනා ගැනීමත් ඒ ජංගම සහ ජංගම නොවන ලෙස වගකීම් ලෙස බෙදීමත්. දැන් එන පුතේ මතක් කරගමු. විභාගෙදි සමාගම් ගානේ පියවර 3ක් ඔයාට කරන්න වෙනවා. එක තමයි භාවිත අයිතිය සහිත වත්කමේ මූලික පිරිවැය හොයාගන්න එකයි. ඒකට ෂේ හදලා ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට දාරණගේ දාන එකයි. හරි. පියවර 2 වර්ෂයට අදාළ කල්බදු පොලිය හඳුනා ගැනීම බොහෝ දුරට ගානේ දෙනවා. ගානේ නොදුන්නත් ඔයාට පොලි ප්‍රතිශතය දුන්නොත් ඒක හදාගන්න පුළුවන්. හරි. ඒ කල්බදු පොලිය වියදමක් විදියට වියදම් විශ්ලේෂණයට යනවා. පියවර 3 අවසාන කල්බදු වගකීම හඳුනා ගන්න ඒ ජංගම නොවන ලෙස බෙදා ගන්න. හරි. එතකොට මේ කොටස් 3 ඉවරයි. එතකොට අපි සමාගම් ගාන 2025 කල්බදු ගැලපීම කරේ බලන්න කල්බදු ලේසි SLFRS 16 එන මේ ටික හොඳින්
ආපහු අධ්‍යයනය කරන්න. හරි. ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පේපර් එකේ සහ නැත්නම් තියරි කොටසේ ඔයා මේකේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ වාගේ ප්‍රශ්න දාන්න මම ඒකට පිළිතුරු සැපීමක් කරනවා. එහෙනම් සියලුම දරුවන්ට ස්තුතියි සහභාගී වීම සම්බන්ධයෙන් අපි ඊළඟ වීඩියෝ එකේදී තවත් අලුත් කොටසකින් හමු වෙමු. එහෙනම් සියලුම දරුවන්ට සුබ දවසක්.